යාළුවනේ ඔයාලා දැකලා තියෙනවද 1979 හදපු ඒ කාලේ පාවිච්චි කරපු රුපියල් 2 නෝට්ටුව. මේ තියෙන්නේ එන්නේ නෝට්ටුව. මේ නෝට්ටුව හරිම ලස්සන විදිහට print කරලා තියෙන්නේ. මේක මේ ලස්සන ලංකාවට ආවෙනික මත්ස්‍යයෙක් ඉන්නවා. තවත් මොනවද රූප ටිකක් තියෙනවා. මේක හදලා තියෙන්නේ 1979 3/26. මේක රසම් කරලා තියෙනවා රොනී ද මෙල් වර්ණසේන රාසපුත්‍රම් මහ බැංකුවේ අධිපති. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. අතරම මේක ඉතාම ලස්සන නෝට්ටුවක්. මේ පැත්ත සමරලෙක් කියන මේ පැත්තේ මං හිතන්නේ අර එකගේ නම මන් දන්නේ නැහැ. කරවුරක සතෙක් ඉන්නේ. අතරම ඒ කාලේ දේවල් හරි ලස්සනයි. පරණ දේවල් හරි ලස්සනයි. මේකෙන් රුපියල් 2ක් වෙන මේක වටිනාකම ලංකාවත් අතුරට ඕනෑම මුදල් ගණනක් මේකෙන් ගෙවන්න පුළුවන් කියලා තියෙනවා. අද කාලේ ඉතින් ටොපියක් ගන්නටත් මේක මදි. මේ ඒ වුණාට ඒ කාලේ මේකෙන් කොච්චර දේවල් මිනිස්සු ගන්නටද ලොකු දේවල් මේකෙන් බඩු මල්ලක් අරන් යන්න අවස්ථා තියෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ලස්සන ඉතිහාසයක් ලංකාවට තිබිලා තියෙන්නේ. දැන් වර්තමානයේ ඒ ලස්සන ඔක්කොම නැති වෙලා ගිහින් තියෙන්නේ.